හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. රඹුක්කන වල්ගම්පාරේ මීදුම ශ්‍රී මහින්දාරාම පුරාණ ලෙන් විහාරස්ථානයේ තමයි මේ ස්ථානයේ. මේ ස්ථානයේ පරම්පරා හාමුදුරු පරම්පරා 7ක් විතර මේ ස්ථානයේ වැඩ ඉඳලා තියෙනවා. එතකොට මෙහි ජනප්‍රවාදී සඳහන් වෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ දැඩිවල කොට වෙහෙරේ ධාතු තැන්පත් කිරීමේ ඉස්සෙට වැඩම කරලා ටික වෙලාවක් මේ ස්ථානයේ උන්වහන්සේ මේ සතපිලා වැඩ ඉඳලා තිබෙනවා. ඒකල පෙරහැරකින් තමයි දැඩිවලට වැඩම කරලා තිබෙන්නේ. එතකොට මේ ගම් පවා හැදලා තියෙන්නේ දානෙගෙන යන්න පහ වුණා, දාහෙන් පහ වුණා, මහ දන් දුන්නා, මහ දන් වුණා. මේ විදිහට තමයි ජනප්‍රාදේ මේ සඳහන් වෙන්නේ. ඉතින් පසු කාලෙම අපිට මේ මෑතක හම්බුණා සෙල්ලිපියක්. ඒක පුරා විද්‍යා අධ්‍යක්ෂක වෙලා මේ පිටපත් කරගෙන ගියා. ඒකෙන් අපිට තවත් තොරතුරු ගොඩක් ලබා ගන්න පුළුවන් වෙයි. දැනට මේ විහාරස්ථානයේ විහාර මන්දිරයේ එතකොට ආසනගල, බෝධිය, චෛත්‍ය ඒ ටික පවතිනවා. ඉතින් කදුමුලුණක් මත මේ ගල්තලාව මත මේ ස්ථානයේ මිහිඳු හාමුදුරුවෝ වැඩියයි කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. අපිත් ඒක විශ්වාස කරනවා. ඉතින් ඒ අනුව තමයි මේ ස්ථානයේ ජනතාවත් එක්ක දියුණු කරගෙන කටයුතු සිදු කරගෙන යන්නේ. ඉතින් මේ ස්ථානයේ පවත්වාගෙන ගොඩක් අපහසුයි. මොකද මේ වපසරිය වැඩි. ඒ නිසා නිතර සුද්ධ බුද්ධ කරන්න ඕනේ. ඒවා කරේ වෙනවා. ඉතින් පුරා කරින් ජනතාව මේ පිටවදව අවධානය යොමු කරලා නැහැ. රජයේ පැත්තකට අවධානය යොමු කරලා නැහැ. ඉතින් මේ වගේ ස්ථාන රජයේ අවධානය යොමු කරලා සංචාරක ව්‍යාපාරය ආදී දිනු වෙනවා නම් මේ ගම් වලටත් තමයි ගම් වල ජනතාවටත් මේ ස්ථානයන් සංවර්ධනය කරගන්න බොහොම පහසු වෙනවා. ඉතින් අපි හාමුදුරුවෝ හැටියට විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ හැටියට විහාරස්ථාන හාමුදුරුවෝ හැටියට ඉල්ලා සිටින්නේ මේ ස්ථාන විනාශ වෙන්න ඉඩ නොදී මේවා රැක බලා අනාගත පරම්පරාවට දැක බලා ගන්න ඒවා රක්ෂණය කරලා මේවා දියුණු පවුණු කරන්න කාගේ සහයෝගය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ ලෙන් විහාරයේ තියෙන චිත්‍ර මේ මහනුවරගේට චිත්‍ර මේවා පුරා විද්‍යාවකින් විතර රක්ෂණය කරලා කැටලා විතර ගියා අතරට පෙර කරලා තියෙනවා. ඉතින් මහනුවරගේට අයත් තමයි මේ විහාරස්ථාන මේ විහාර මන්දිරයේ තියෙන්නේ. විටින් විට ඒවා රෙපෙයාර් කරලා තිබෙනවා, කැටලා බිඳලා ගිහලා ඒවා තියෙනවා. දැන් තත්ත්වය විනාශ ස්වභාවයටපත් වෙනවා, හොම්බස් වදිනවා. ඉතින් මේ ආරක්ෂා කර ගැනීම තමයි අපි කාගේ බලාපොරොත්තුව. මේ ස්ථානයේ විහාර මන්දිරයේ ආරක්ෂා කර ගැනීම, ඒ වගේම මේ පරිපෙළ මම්පෙත් මේ පල්ලෙහා වාහකඩයක ඉඳලා බෝධිය ගාව දක්වාම පරිපෙළ 120ක් පමණ පැරණි ගල් වලින් තනපු පරිපෙළ තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට මේකේ ස්ථානය පැරණි ස්ථානයක් බව කාටත් පැහැදිලි. ඒ නිසා මේක ආරක්ෂා කර ගැනීම තමයි අපි කාගේ වගකීම කියන එක තමයි මේ වෙලාවේ පන්සලේ ආන්දෝලනය සිහිපත් කරන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.